දැන් නෙවෙයි මිස් මම මාසෙට මානේ අදත් පිළිගන්න ඉස්සෙල්ලා සංග YouTube channel එකට ඔන්න මම වීඩියෝ එකක් කරන් ඉන්න ඉස්සෙල්ලා වීඩියෝ එක බලලෙමු අපි පොඩ්ඩක් ඉන්න වීඩියෝ එක බලන්න කලින් පොඩි කතාවක් තියෙනවා මම මේ කුවේටි ගයක් අස්සේ ඉඳලා වීඩියෝ කරන්නේ ඉතින් ඔයාලට පේනවා මේ කුවේටි ගයක් අස්සේ ඉඳලා මම වීඩියෝ කරන්නේ ඉතින් මෙන්න මෙහෙම මේ වගේ ගෙවල් හරිද මේ ගෙවල් බලන්න මේ ගෙවල් හොඳ ගෙවලුත් තියෙනවා නරක ගෙවලුත් තියෙනවා මම මේ ගයක් ඇතුලේ ඉන්නේ ඉතින් මම පොඩ එළියට ආවා දැන් මට කතා කරන්න හිතුණා මම වීඩියෝ එකක් දැක්කා ඒකේ මෙන්න මෙහෙම කොහොමද කියන්නේ මං හිතන්නේ ගෙදර වැඩ කරන කෙනෙක් ඒ පඩිය හම්බෙලා නැහැ ඉතින් පඩිය හම්බුන්නේ නැහැ කියලා මම හිතන්නේ ඒජන්සියට කතා කරලා කියන්නේ මට පඩිය හම්බුන්නේ නැහැ මේ මගේ මාසේ පඩිය දුන්නේ නැහැ මට ඩිනාර් 120ක්ද ඔන්නෝම මේ වීඩියෝ එක බලන්න ඉතින් දෙනවා කිව්වා මෙහෙමයි කියලා තියෙනවා. ඉතින් ඉස්සෙල්ලා අපි කතා කරන්න කලින් වීඩියෝ එක බලන්න. වීඩියෝ එක බලලා ඉවරලා අපි මේ ගැන කතා කරමු. මට පඩිය දුන්නේ දැන් 120යි කියලා කිව්වට මිස් පඩිය දුන්නේ මට 100යි. දැන් නෙවෙයි මිස් මම මාසෙට නෑ මිස් මම මාසෙට වැඩ කරානේ මගේ මාසේ පඩිය එක මිස් මං නෑ මිස් නෑ මිස් මම වැරදක් කරේ නෑ මිස් මම මේ ගෙදර හැම වැඩක්ම හරියට පිළිවෙලකට කරා ඉතින් ඉතින් මිස් මම වරදක් කරේ නෑනේ මං හැම වැඩක්ම කියපු හැම වැඩක්ම හරියට කතා කරමු ටිකක් මේ වීඩියෝ එක ගැන. ඉතින් ඔයාලා වීඩියෝ එක බලන්න ඇතිනේ. මේ වීඩියෝ මොකක්ද කියන්නේ? යාට ඩිනාර් 120ක් පඩිය දෙනකොට දීලා දින්නේ ඩිනාර් 100යි. ඉතින් ඒක තමයි මෙයා කතා කරලා මම හිතන්නේ ඔෆිස් එකට කියන්නේ. ඔෆිස් එකේ ගෑණි කියන කතා කරන විදිය පොඩ්ඩක්. සාමාන්‍යයෙන් මේ රටවල් වලට මිනිස්සු ගෙන්න ගන්නකොට ඒජන්සි කාරයෝ දෙකට නැමිලා මේ කකුල් දෙකත් ලෙව කනවා. ඇත්තටම කතාව ඒකයි කකුල් දෙකත් ලෙව කනවා ඒජන්සි කාරයෝ කෝල් කර කර හරි ඔයාගේ වැඩ ටික ඉවරයි එන්න යන්න මේව කරන්න මේ කියන්නේ දැන් වන්දිනවා ඒජන්සි කාරයෝ. ඊට පස්සේ වැඳලා මෙහෙට ගෙනල්ලා දැම්මට පස්සේ මේ මිනිස්සු වැඩ කරන්නේ කොහමද? කන්නේ කොහමද? මිනිස්සුන්ට ඉන්න තැනක් තියෙනවද? අඳින්න තියෙනවද? ඒ මොකුත් හොයන්නේ නැහැ. දැන් මේ සහෝදරිය කතා කරලා කියනවා මිස් මට ඩිනාර් 120යි කියලා ඩිනාර් 100යි පඩි දුන්නේ. එතකොට මොකද්ද කියන්නේ? කතා කරන්න දන්නේ නැහැ තන්නි කර කුණු හර්පෙන් කතා කරන්න. ඉතින් ඒ වීඩියෝ කරන විදියෙම පේන වෙදී ඒ ගෙදර කොච්චර වැඩ දිනව හැමතැනම කුස්සි වල හැමතැනම වැඩ කාමරවල රෙදි අරේ මේ ඇදලා දාලා. ඉතින් මේ වගේ ගෙදරක 120 නෙමෙයි 140 දුන්නත් පාඩු නෑ වැඩ කරනකොට. ඉතින් ඒජන්සි කාරයෝ ඉන්නෝනේ මේක ඒජන්සි කාරයෝ ඇත්තටම මේවා රජයේ බලධාරීන් මේ ගැන දැනුවත් වෙන්න ඕන. මොකද මිනිස්සු මෙහෙට එවන්න ඒජන්සි වලට බලපත්‍රයක් දුන්නට ඒ ඒජන්සි වල බලපත්‍රයක් අරගෙන ඒජන්සි වල මිනිස්සු මෙහෙට එවන සමහරක් ඒජන්සි වලින් එන මිනිස්සු මාරතර දුක් විඳිනවා. සමහර මිනිස්සු මම දැක්කම ඊයේ පෙරේදා 300කට අධික පිරිසක් කුවෙට් එකේ හිර වෙලා ඉන්නවා ලංකාවට යන්න බැරුව. ඇයි එහෙම වෙලා තියෙන්නේ? මේ රටේ එම්බසියක් හරියට තියනවද? මේ කුවෙට් එකේ එම්බසිය හරියට නැහැ. මේ කුවෙට් එකේ එම්බසියෙන් හරියට දෙයක් කරගන්න බෑ. ඊට වැඩිය තමයි પાස්පෝර්ට් එකක් අලුත් කරන්න මට මම මේක වීඩියෝ කරන්න හිටපු කතාව මම මේකත් එක්කම කියන්න. પાස්පෝර්ට් එක අලුත් කරන්න ලංකාවේ වන් ඩේ සර්විස් එකක් දාලා પાස්පෝර්ට් එක අලුත් කරන්න රුපියල් 20000යි. රුපියල් 20000න් අපිට પાස්පෝර්ට් එක අලුත් කරන්න පුළුවන් ලංකාවේ. ඉතින් ලංකාවෙන් රුපියල් 20000ට අලුත් කරන්න පුළුවන් પાස්පෝර්ට් එක අපි කුවෙට් එක ඇතුලේ හදනවා නම් අපිට මාස 3ක් යනවා પાස්පෝර්ට් එක අලුත් කරලා પાස්පෝර්ට් එක ගෙන්න. પાස්පෝර්ට් එක අලුත් කරලා પાස්පෝර්ට් එක මාස 3ක් යන රුපියල් ඩිනාර් 48ක් ගෙවන්න ඕන. ඩිනාර් 48ක් ගෙවන්න ඕන પાස්පෝර්ට් එක අලුත් කරන්න. එතකොට මේ මිනිස්සයා ඉන්න තැන ඉඳලා එම්බසියට යන්න ඒව බාර දෙන්න කොහමද දිනාර් 50ක් 60ක් විතර යනවා. සාමාන්‍ය රුපියල් 60000ක් විතර වියදම් කරන්න අපිට પાස්පෝර්ට් එක දාන්න කුවෙට් එක ඇතුලේ. ඉතින් ඔන්න රටේ තත්ත්වය. මිනිස්සුන්ගේ මෙහෙට ගෙනල්ලා දැම්මට පස්සේ ඒ මිනිස්සුන්ට කරන්න දෙයක් නැහැ කියලා දැන ඒ වගේ මිනිස්සු අසරණ කරන්න එපා.
මේ ඒජන්සි කාරයන්ට කියන්නේ ඇත්තටම මේ වගේ ඒජන්සි වහන්න ඕන. මේ වගේ ඒජන්සි තියලා වැඩක් නැහැ. මොකද මෙහෙට මිනිස්සෙක් එන්නේ මොකක් හරි දෙයක් බලාපොරොත්තු වෙන්නේ. නැති බැරි කමට දෙයක් දොරක් හදාගන්න ළමයිව ඉස්කෝලේ යවන්න මොකක් හරි ප්‍රශ්නයක් ඉඳ මේ රටේ සල්ලි දිනවනම් මිනිස්සු රටවල් වලට එන්නේ නැහැ. අනිත් එක තමයි මේ රටවල් වලට එන සමහරක් ගෑනුත් ඉන්නවා මෙහෙට එනවා TikTok එක හදාගන්නවා උන්ට රාජදහනක් TikTok එක ලයිව් දාගන්නවා නටනවා සින්දු කියනවා. ඉතින් සමහරක් මිනිස්සු කරන වැරදි හින්දා හරියට ජොබ් එකක් කරන මිනිස්සුෙකුට ජොබ් එකක් කරගන්න නැහැ. ඒක තමයි ඇත්ත. මොකද සමහරක් මෙහෙට ඇවිල්ලා වැරදි කරන මිනිස්සු ඉන්නවා. ඉන්න මිනිස්සු හැමෝම වැරදි කරන්නේ නැහැ. කතා පිළිගන්න. මොකද මේ රටේ මේ කුවේටින් ගොඩක් වෙනස්ලා තියෙන්නේ අපි මිනිස්සු ඉඳලා. මොකද ඒජන්සි විතරක්ම බැලලා වැඩකුත් නැහැ. මෙහෙට එන මිනිස් ගෑනුත් දැනගන්න ඕන, පිරිමිත් දැනගන්න ඕන. ඩ්‍රයිවර්ලා පැත්තකින් තියමු උන් කොහොමත් එළියෙන්නේ. ඒතර ගෙවල් ඇතුලේ වැඩ කරන කාන්තාව ඔය කට්ටිය දැනගන්න ඕන හාම්පුදාට අන පිළිපැදගෙන වැඩ කරන්න. එහෙම නැතුව ෆෝන් එක අතර අරගෙන TikTok කරලා අරවම කරලා මේව කරලා වුණ මුන්ට මල පයින්නවා. පොඩ්ඩක් දෙන්නවා කොඩින්ට මල පයින්නවා. ඒක සාධාරණයි. හරිද? මොකද උන් සල්ලි දීලානේ අරන් තියන්නේ. ඔයාලව මෙහෙට ගෙනලා තියෙන සල්ලි දීලා. ඉතින් ඒ හින්දා ඔයාලා කරන වැඩේ කරලා ඉවර වෙලා ඔයාලගේ ෆ්‍රී ටයිම් එකක් තියෙන ටයිම් එකක් කාමරේට ගිහලා නිදා ගන්න ටයිම් එකේ හරි වීඩියෝ එකක් කරලා දාන ඔය කට්ටියගේ සතුට ඔය කට්ටියගේ ඒ තියෙන ඒ ටයිම් එක ගන්න. වැඩ කරන ටයිම් එකේ කුස්සිය වල ෆෝන් තියාගෙන නටන්න එපා. ඉතින් ඒ වගේ දේවල් වුණාම සමහර දේවල් ඔය ප්‍රශ්නේ මම දන්නේ නැහැ මෙතන තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා. ඉතින් මම මේ වීඩියෝ එකේ තියෙන පැත්තෙන් කතා කරලා බලලා තමයි මම මේ විදිහට කතා කරන්නේ. ඉතින් මම දන්නේ නැහැ මේකේ ඇත්ත නැත්ත මොකක්ද කියලා. ඉතින් ඇත්ත නැත්ත මොකක් වුණත් ඒජන්සි එකකින් සලකන විදිය වැරදි. ඒජන්සි ඒ ගෑණිට තව ටිකක් හිතන්න දුන්නා. ගෑණි හරි මොකෙක් හරි කතා කරන විදිය පේන්නේ නැහැ. තනිකර නිකන් මුලවරහක් නැහැ. ඉතින් කිසිම සදාචාරයක් නැති විදිහට කතා කරන්නේ. අර මිනිස්සයා මිස් කියලා කතා කරනකොට අරකි කතා කරන විදිය. ඉතින් මුන්ට මිස්ලා කියලා මිස්ලා නෙමෙයි කියන්න ඕනේ. මං වගේ නේ අත දෙක කරලා අරිනවා මූණට. ඇත්තටම සිරාවට ඇත්ත කතාව ඒක තමයි. මොකද ඌවගේ ඒජන්සි වලින් ඇත්තටම එන්න එපා. 2.50යි 3.5 ඒජන්සි වලින් එන්න එපා. එනවනම් රජයේ පිළිගත් හොඳ වැදගත් ඒජන්සි එකකින් එනවා මිසක් ඌවගේ 2.50 ඒජන්සි වලින් එන්න එපා. මොකද නැති බැරි කමට කියලා ඉවරලා අච්චර දෙන්න මෙච්චර දෙන්න කියලා උන් ගෙවල් වලට වැඳලා වැටලා මෙහෙට මිනිස්සු එවලා උන් ඊට පස්සේ බලන්නේ නැහැ. ඉතින් ඔන්න ඕක තමයි කියන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ එකේ ඇත්ත නැත්ත මොකක්ද කියලා මම දන්නේ නැහැ. ඇත්ත නැත්ත මොකක් වුණත් අවුරුදු දෙක පිළිවෙලකට වැඩ කරලා හාම්පුතාගේ හිත දිනාගෙන කීයක් හරි වැඩියෙන් ගන්න පුළුවන් එක ඔකට්ටිගේ හැකියාව නිවාඩුවක් ගන්න පුළුවන් එක ඔකට්ටිගේ හැකියාව. ඉතින් තමන් වැඩ කරන ගෙදරට ගන්න පඩියට සාධාරණයක් ඉෂ්ට කරන්න අන්න එදාලට ඔයාලට හරියයි. ඉතින් මම ගිහින් එන්නම් මගේ channel එක subscribe කරන්න notification bell එක click කරන්න. මේ වගේ වීඩියෝ දැක්වම අනිවාර්යෙන් වීඩියෝ ගෙනලා දෙන්නම්. ඉතින් ඔයාලගේ අදහස් මට පල්ලෙන් comment එකක් දාගෙන යන්න. හැමෝටම අල්ලා දෙයි පීට.